අපි හියුගෝ මාස්ටර්ගේ ගී පද රචනය, දෙබස් රචනය, ඒ වගේම කතා රචනය, රංගනය මේ ආදී බොහෝ දේවල් පිළිබඳ කතා කළා. සංගීත අධ්‍යක්ෂණය පිළිබඳ කතා කළා. හැබැයි එක් තැනකදී ਉਹ ගායකයෙකු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. චිත්‍රපට භූමිකාවල සර්පිනා වාදනය කරමින් ගායන යම් කොටස් කරන නෙමෙයි මම මේ කියන්නේ. ਉਹ ගායන ශිල්පියෙක් විදිහට චිත්‍රපට පසුබිම් ගීතයට දායක වන අවස්ථාවක් ප්‍රේම තරංග චිත්‍රපටයේ තියෙනවා. අර විශේෂ වචන දෙකක් පාවිච්චි කළේ අලි වැඩේ නෙවෙන්නේ සහ මේ පණ ගියා. මේ තැටියේ තියෙනවා මේ අලි වැඩේ කියලා ගීතයක්. මේ ඔව් රුද්‍රානි සමගින් හියුගෝ ප්‍රනාන්දු ගීතය ගායනා කරනවා කියලා මේ සඳහන්ලා දෙන මේ තැටිය ඉදා තත්ත්වෙම තිබෙනවා. ඒක අපි සතුටු වෙන්න ඕනේ ඔබ මේ සංරක්ෂණයේ යෙදී තිබීම පිළිබඳව. කොලම්බියා තැටි ලේබලේ අඩංගු වෙලා තිබෙන මේ හඬ අපි දැන් අහන්න සූදානම් වෙන්නේ. අලි වැඩේ නෙවෙන්නදියේ අපි හොර අල්ලන්න ගිහින් අද පොඩ්ඩෙන් දෙන්නම තුන් මේ ඉතින් ඔයාගේ ගමන් අනේ හොයන් එන්නේ නෑ මං අලි වැඩේ නෙවෙන්නදියේ අලි වැඩේ නෙවෙන්න ගියේ ඔය එක තැනක් විතරයි. චිත්‍රපටයේ ඔහුගේ රංගනය, ඔහුගේ ගායනය, ඔහුගේ තනු නිර්මාණයන්, ඔහුගේ දෙබස් රචනයන් මේ වගේ තියෙනවා හරි අපූර්ව තැන්. දැන් ඒ කාලේ චිත්‍රපටයේ කටයුතු කරනකොට මේ හැමෝම අතරේ තියෙන හොඳ හිත කාටත් වඩා වැදගත්. පෞල් ජීවිතයේ තිබෙන සුන්දරතෙන් මෙතුමා සඳහන් කළා වගේ මේ සිනමා භූමිකාවේ අත්දැකීම සුසිල් පෙරේරා මහත්මයා අපිට කොහොමද විස්තර කරන්නේ? ඔහු මොන වගේ චරිතයක්ද? ඒක නයි ඉතින් වචන වලින් කියන්න බෑ. ඒ තියෙන දක්ෂතාවය ගැන නම් කියන්න බෑ. අපිට ගොඩාක් දේවල් දැන් ඉන්න නළුවන්ට නිලියන්ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඉදිරිපත් කරපු මහත්තයෙක්. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ නළුකම කියන එකේ කෙලවරටම ගිහිල්ලා බොහොම නිහතමානී ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි හියුගෝ මාස්ටර්. මට මතක් වෙන්නේ මේ හියුගෝ මාස්ටර්ගේ ඒ චරිතවල තීච්ච දෙබස් අත්ත වගේ කන පුර ඇහෙනවා වගේ තියෙන මේ දීවරයෝ එකේ එහෙම කිව්ව දේවල් අර අන්තිම සීන් එක දීවරයෝ එකේ ෆිල්ම් එකේ එන්ඩ් එකේ දැන් පොලිසියෙන් හොයාගෙන එනවා මේ දෙන්න වැරදි වැඩ කරලා ඇන්තනි අයියයි ඇන්තනි ඔව් ඇයි මෙයයි ඇවිල්ලා දෙන්නම කියනවා මුදලාලි මේ මාළු රසාව මහ පව්කාර රසාව මුදලාලි ඔව් බං ඒක තමයි මටත් තේරුනේ හොඳ ධාර්මික රස්සාවක් තියෙනවා. අපි කැලේට ගිහලා හොරාරම් පටවමු. කිව්වම ඔව් ඒක හොඳයි වගේ නේද? කියලා ඉරලා එහෙනම් යන්න ක්‍රමයක් බරන් වගේ දැන් ලන්තෑරුම් එල්ලගෙන ලනු ඇඟේ දාගෙන මුදලාලි මදුරු තෙල් වෑන් එකද කොහෙද ඈත එනවා. මේ අපිට නිකන් හන්දියෙන් ගිහලා බහින්න පුළුවන්. මේ පොලිසියෙන් ඉන්නේ හොයාගෙන. කාකි යුනිෆෝම්නේ. එහෙනම් ඒක අපිට නැගලා යන්න පුළුවන්. දාපන් අත කීව ගමන් බහින්නේ පොලිසියෙන්. බැස්ස ගමන් ගබ්‍රියෙල් මුදලාලි දුවනවා. ලොරා දුවන්න හදනකොට ඇන්තනි අය ඇඩ් කරන්නේ ලොරාට. ලොරා දුවන හරව පොලිසිය අර කොයිද උඹ දුවන්නේ? මුදලාලි අල්ලන් එන්න. බලන්නේ ඩයලොග් වල දැන් අහනකොට වුණත් hina යනවනේ. මේ එයාත් දුවලා බේරෙන්න හැදුවේ පොලිසිය කොයිද උඹ දුවන්නේ? මුදලාලි අල්ලන් එන්න. ඒවා ඔක්කොම ලියලා තින්නේ මේ ලොක්කා තමයි ලියලා තියෙන්නේ. බලන්න කොච්චර රසද කියලා. කන්ද යා විකට නළුවෙක්නේ. නමුත් ඇන්ටනි පෙරේරා වගේ කෙනෙක්ව හඳුන්වා දීම. එතකොට රවීන්ද්‍ර රූපසේන. එතකොට ක්ලැරිස් ඩි සිල්වා, විජිත මල්ලිකා, ජීවරාණි කුරුකුළු සූරිය. ඔය ඔක්කොම හඳුන්ලා දුන්නේ වින්සන් වාස්. ඒක අනිත් පැත්තෙන් ඇන්ටන් ග්‍රෙගරි, ඇන්ඩ්‍රු ජයමාන, බර්නාඩ් රෙජිනෝල්ඩ්. ඒ වගේ අය හඳුන්ලා දී ලේසියෙන් කරන වැඩක් නෙවෙයි. හොඳ තව හොඳ එකක් තියෙනවා සූරේ මේ චිත්‍රපටයේ වීණා ජයකොඩි අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ රංගපානකොට අවුරුදු මාස ගානක දරුවෙක්. දැන් එතකොට මේ චිත්‍රපටයේ අර දොයි අර කියන සින්දු අර මොකද්ද ලෝකේ කැරකෙයි කියන සින්දුව කියලා නලවන්නේ එයා වීණා ජයකොඩි පොඩි කාලේ. දැන් මේ දරුවා කැලේක ඇවිදගෙන එනකොට
පිඹුරෙක් කෙනවනේ. පිඹුරෙක් කෙනකොට මේ ළමයා කෑ ගහලා ඉස්සෙල්ලාම තාත්තා කියන්නේ හිව්ගෝ මාස්ටර්ට. ඉතින් වීණා ජයකොඩි කියලා තියෙන අවස්ථාවක මේ එයාගේ තාත්තට ඉස්සෙල්ලා හිව්ගෝ මාස්ටර්ට තමයි තාත්තා කිව්වේ කියලා. මොකද ඒ තරම්ම ලෙන්ගතු වෙලා තියෙනවා. ඒ වගේම අර ළමා නළුවා මේ තිලක් පුෂ්ප කුමාර වඳුල්ලා දුන්නෙත් එතුමා. ඉතින් මම හිතන්නේ ඒක විශේෂයෙන් මට මේ වෙලාවේ මතක් වෙනවා මේ අපේ ඇන්තනි සි පෙරේරා මියගිය වෙලාවේ 1988 මට මතක කනත්තේදී ලස්සන කතාවක් කියව හිගෝ මාස්ටර්. දෙවියන් වහන්සේ කියන්නේ දෙව්මව් තුරුලට මටයි ආවේ ටෙලිග්‍රෑම් එක මාව එක්කන් යන්න. ඒක අහම්බෙන් ගිහිල්ලා තින්නේ ඇන්තනි සි පෙරේරාට. ඒකයි මේ අද මම ඉන්නේ. නමුත් ඇන්තනි මම ඊළඟට ටෙලිග්‍රෑම් එක එනවා ළඟදිම මම එනවා උඹ එනකන් මං බලන් ඉන්නවා කියලා කිව්වා. මම හිතන්නේ ඒ වගේ විකට රසයක් තියෙන ඒ අවමගුලකදී පවා මිනිසුන්ට සිනහ රසය දුන්න අවස්ථාවක් හැටියට උඟක්. මම හිතන්නේ අපිට පස්සේ හම්බෙච්ච මතක ඇති මේ යුග මාස්ටර් කියන මේ ඇන්තනිට ආව ටෙලිග්‍රෑම් එක ඒක ගත්තා. මේ දේශියක් ආව එයා ගත්තා. ලැඩි රසික මහත්තයා ආව එයා ගත්තා. මෙන්න මෙහෙම ලැහන ලැස්ට් ඔක්කොටම ටෙලිග්‍රෑම් එක කරා මම විතරක් තාම බලන් ඉන්නවා මට තාම නැහැ කියලා. අන්තිමේ සූර්ය මට මම කතා කරපු වෙලාවේ මම හැවුවා මේ සිනමා ශිල්පීන්ගෙන් ඔබට අමතක කරන්න බැරි කවද මම දේවත්වයෙන් සලකන සිනමා අධිපති කේ ගුණරත්න මහත්තයාට. කේ ගුණරත්න මහත්තයා මාව අතහැරියේ නැහැ කිව්වා. කේ ගුණරත්න මහත්මයා සූර්යයාගේ ඉඳන්ම දීවර වෙනකම්ම මාව තියාගත්තා කිව්වා. මගෙන් උපදෙස් ගත්තා කිව්වා. කව හරි වෙලාවට මට සල්ලි කිව්වා කිව්වා ගුණරත්න මහත්තයා. දෙමළ මහත්තයෙක් වුණත් අපි මේ මිනිස්සුන්ට සලකන්න ඕනේ කිව්වා. මොකද මේ මිනිස්සු නිසා තමයි කිව්වා අද මම මේ තත්ත්වයට ආවේ. හිව්ගෝ මාස්ටර් දායක වුණු චිත්‍රපට 1947 න් පටන් ගත්තාම 1996 වෙනකම්ම සටහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. 96 සති චිත්‍රපටයේ තමයි ඔහුගේ අවසාන රංගන දායකත්වයේ හැටියට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔය ජනප්‍රිය වෙළඳ රැල්ලේ චෙරියෝ කැප්ටන්, හලෝ මයි ඩාලින් ඔක්කොම හොඳටයි, මොහන් පැලස් එක අදිරා ඔක්කොම කනපිට, සක්කර සූත්‍ර, සිංහ රජා, අලිබබා සහ හොරුවතලිය මේ මෑත කාලීනව ප්‍රදර්ශනය වුණු චිත්‍රපට වලත් මේ තොරතුරු ඔහුගේ රංගනය පිළිබඳ තොරතුරු හොයා ගන්න පුළුවන්. යමෙක් ඔහු අධ්‍යයනය කරනවා නම් නුවන් නයනජිත් මහත්මයා ලියලා තිබෙනවා ලංකාවේ සිනමා වංශ කතාව ඉතිහාසය ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාව. ඒ කෘතියේ ඔහු වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා මේ ඉතිහාසයේ බොහෝ තොරතුරු පිළිබඳව සටහනක් විදිහට. අපි දැන් සූදානම් වෙන්නේ තව ගීතයක් විඳින්න. මේ ගීතය අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ අපිට හඳුනා ගන්නට ලැබෙන ගීතයක්. අපට
ජීපී නැතුව කෑම එපා. රිවිරිසි ජ්‍යොතිෂ්‍ය පුවත්පත ස්ත්‍රීකගේ ජීවිතය ගැන කියන හත්වැන්න. ඔබ උපන් දවස අනුව පලාපල. ගුරු අපලයට ගුරු හෝරාවෙන් බෝධි පූජා තැබීමෙන් ලැබෙන ගුණ. කුජ ග්‍රහයාගේ ගමනින් ලැබෙන වාසි අවාසි. වෘශ්චික ලග්න හිමියන්ගේ බුද සිටින තැන අනුව පලාපල ඇතුළු තවත් විශේෂාංග රසක්. රිවිරිසි ජ්‍යොතිෂ්‍ය පුවත්පත රිවිර පවුලේ ප්‍රකාශනයකි. ගීත පොත් ගණනාවක් රංජිත් ඉන්ද්‍රසිංහ මහත්මයා එනකොට අරගෙන ආවිල්ලා තියෙනවද වැඩසටහනට. මේ එක පොතක් මම පෙන්නන එකින් එක මේ දොස්තර චිත්‍රපටයේ ගීතාරංගු ගීත පොත්. දැන් මොකද්ද මේ චිත්‍රපට ගීත පොත් කියලා වෙල කෙනෙක් ඇහුවොත් මේකට කොහොමද අපි පිළිතුරු ලබා දෙන්නේ රංජිත් ඉන්ද්‍රසිංහ මහත්මයා? ඉස්සර චිත්‍රපටයක් එනකොට සුරේ තැටි ගීත පොත් ප්‍රදර්ශනය වෙනවා. ඒ කියන්නේ පොන්නයියා පිල්ලීතා සමාගම 725ක් පමණයි. මේ තැටියයි ගීත පොතයි. හියුගෝ මාස්ටර්ට අගීම කොහොමද? නැත්තම් ඔහු මේ කරන ලද සේවා ඔහු ලිව්ව ගීතවලට ඔහුගේ තනු නිර්මාණයන්ට ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයට දෙබස් වලට රංගපෑමට ඔහුට මොන විදිහේ ඇගීමක් අපේ සමාජයෙන් ලැබුණාද? සම්මානීය වශයෙන් අපි ගත්තොත් සම්මානීය වශයෙන් මම හිතන්නේ හුඟක් සම්මාන විඳිනවා. මම සූර්ය ඇත්ත වශයෙන්ම වාසනාවන්ත වෙනවා. අරුණත් දන්නවා එක මේ 1992 මම සරසවිය කතෘ වෙලා ඉන්න කාලේ රණතිසර සම්මානය එතුමාට දෙන්න පුළුවන් වුණා. ඒ වගේම 98 එතුමා මේ යාමට වසරකට පෙර මට වාග්ය ලැබුණා UW සුමතිපාල අනුස්මරණ සම්මානය. මේක සුවිශේෂී සම්මානයක්. එයින් පුද දෙන්න. එතෙන්දී මට මතක් වෙනවා සූරේ දැන් පළවෙනි වතාවට රණතිසර සම්මානය දුන්නේ ෆ්‍රෙඩි සිල්වාට. ඒ ෆ්‍රෙඩි සිල්වා කියන්නේ හියුගෝ මාස්ටර්ට පසු කාලීන කෙනෙක්. නමුත් එදා හේතු පාඨය කියන්න මම ආරාධනා කළාම හියුගෝ මාස්ටර් ඉතා නිහතමානීව ඇවිල්ලා ඒ හේතු පාඨය කිව්වා. මොකද විශේෂයෙන් එහෙම නැගියන කෙනෙක් වෙනුවෙන් කරන්නේ නැහැ. මොකද මම හිතන්නේ එතුමාගේ ජීවිතයේ දකින්න තියෙන දුර්ලභ ලක්ෂණය තමයි අනුත් අයට උපකාර කිරීම. අනිත් අයව සහභාගී කරගෙන තමයි අර බදාගෙන නැතුව බෙදාගෙන කන සම්ප්‍රදාය තමයි එතුමාගේ තිබුණේ. ඒ වගේම මේ සරල ජීවිතේ උදේ පාන්දර 4ට නැගිටලා දියබත් කාලා ව්‍යායාම කළා හොඳ හුස්මක් අරගෙන හොඳ පිවිතුරු ප්‍රාර්ථනාවකින් තමයි එතුමා ජීවිතේ පටන් ගන්නෙ. මම හිතන්නේ ඒක දිගටම තිබුණා. එතුමා මම හිතන්නේ අවුරුදු 95කට කිට්ටු වෙන්න කාලයක් ජීවත් වුණා. මම හිතන්නේ ඒකේ සාර්ථකත්වය මම හිතන්නේ අද ඉන්න පරපුරටත් හරි වැදගත් වෙනවා. මොකද තියෙන දෙයට කැපවීම, හරියට කිරීම සහ ඊළඟට එතුමාගේ මරණයට කැපවීම. එතුමා කියන්නේ අපි ආවේ යම් මනුෂ්‍යාත්මයක් ලැබලා කිසියම් කාර්යභාරයක් ඉෂ්ට කරන්න, යුතුයකම් ඉෂ්ට කරන්න ඊට පස්සේ අපි ඉතින් මරණයට දැස්ති වෙන්න ඕනේ කියන එක. මම හිතන්නේ ඒක එතුමාගේ මේ හැම දෙයකින්ම ජීවිතේ විකාරයක වගේ ගීතවලින් හොඳම වේයලව කියන. දැන් ඒක හැම තැනම උපහරණ දෙල් තියෙනවා. මම හිතන්නේ ඒක මුළු ජීවිත කාලෙම ඔහු අධ්‍යයනය කරපු කෙනෙක්. මම හිතන්නේ ඒක සුවිශේෂ ලක්ෂණයක් හැටියට සැලකනවා. මෙතන තිබුණා එතුමන්ගේ අවසාන කැමැත්ත කියලා ඒක මේ අතර ඉදිරිපත් කරන වටිනා අවසාන කැමැත්තක් සුරේ පුළුවන් නම් මේ අවසන් කැමැති පත්‍රය හියුගෝ මාස්ටර්ගේ පළවෙනි කාරණේ මලකඳ ගෙදර විවෘත ස්ථානයක තැබීම. 2 භූමි දාණය එක රාත්‍රියකට වඩා පමාණු කළ යුතුය. බාධක ඇති වුවොත් රාත්‍රී 2කට අවසරයි. මධ්‍යම රාත්‍රිය අපහසු නම් මධ්‍යම රාත්‍රිය හැර අවමංගල කටයුතු අවසන් වනතුරු පෙරදිග සංගීතය පැවැත්විය යුතුය. භූමි දාණයට ගෙන යන විට අඩු මුදලින් තැනූ බාල පෙට්ටියක කළු කඩදාසි වලින් ඔතා කළු පාටට මැස්සක තබාගෙන ගෙන යා යුතුය. මග දෙපස සරසනවා නම් එකම පොල් කොලයක්වත් නොයදා ප්‍රයෝජනයක් නැති එරඬු, ධම්මින්න, බෝධි, ගිනිසීරියා වැනි කොළ අතු වලින් සැරසිය හැකිය. ගමන් මගදී සංගීතය පැවැත්විය යුතුය. මිහිදන් කළ සැනින් ඒ අවට භූමියේදීම උපරිම ශක්ති පමණින් මහා දානයක් දිය යුතුය. ඉන්පසු ශක්ති පමණින් සතියකට මාසකට වරක් හෝ අවුරුද්දකට වරක් හෝ කුසගින්නේ පෙරණ කීප දෙනෙකුගේ කුසගින්න දවසකටවත් නිවීම. මගේ හිතතුන්ට හැකි පමණින් මළගමට සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලන අතර ඒ සැමටත් පහසුතාවයක් නැතිකමින් සහභාගී වීමට නොලැබුණු සෑම දිනකටත් මගේ ආදර ගෞරවය මැරුණත් හිතේ තියෙනවා. අවසාන පැතුම. මා හෘද සාක්ෂියට එකඟව මේ ගෞරව පෙරදරි ඉල්ලීම ඉටු කිරීමෙන්
ලෝකෝපවාදයක් හෝ මා පවුලේ සමාජිකයන්ට හෘද වේදනාවක් හෝ ඇති නොවේවා. තේමාව ඉපදීම දුකකි, මරණය සැපතකි. යෝග මාස්ටර්ගේ අවසන් කැමැති පත්‍රය. මේකේ ඉඩකඩම් බෙදන විදිය, තමන්ට තියෙන වස්තු බෙදා හදා ගන්නා විදිය, ඒ වස්තු සන්නා කිසිවක් මෙහි අඩංගු නොමැත. ජනප්‍රියතාවය ගැන කියනකොට මට එකක් මතක් වුණා. අපි මඩුගේ අන්තරිසිපර මහත්මයයි අපේ පවුලේ කට්ටිය ගිහලා එකට හිටියේ. ඉඳලා දැන් පළවෙනි දවසේ නාන්න යන්න මේ තාත්තා කිව්වා මේ බෝ තට්ටේ පෙන්නන්න එපා උඹ අඳුනගත්තොත් එතකොට මේ දීවරයෝ තිරගත කරන කාලේ උඹ තට්ටේ දැක්කොත් අපිට යන්න හම්බෙන්නේ නැහැ මේ ගමන නාන්න. තට්ටේ වහගන්න කියලා. ඉතින් මෙයා තලප්පක් එහෙම ගහගෙන තම්සෙත් වහගන්නකො. තම්සෙත් මේ මමන්ට කියන්නේ කියලා ඉතින් තාත්තා තලප්පක් ගහගෙන දැන් තාත්තා ඉස්සරහින් යනවා. ඇන්තන් සේවර පස්සෙන් එනවා. මම ඇන්තන් සේවරයක් යනවා. කතා කරගෙන. යනකොට දැන් මඩුපල්ලේ දෙපසින් සෙනග ඉන්නවනේ. මේ තරුණිය වගේක් ඉඳලා එකපාරට අපේ තාත්තා ඉන්නවා. ගබ්‍රියෙල් නේද වයි යන්නේ කිව්වා. ගබ්‍රියෙල් මුදලාලින අල්ලගන්න කියලා අර බොහොම ආදරෙන් ඇවිල්ලා අල්ලගත්තා. අල්ලගනකොට එක තරුණෙක් කිව්වා ගබා යනවා නම් ලොරත් මේක ඉට්ටු ඇති කියලා. ඊට ආවේ මේ ඔරුව මෙහෙම කරගෙන යනවා. අල්ලගත්තා. ඒතකොට මේ උදේ 9ට විතර ආවේ කීයටද? දැන් ගෙයින් ගෙට ගිහිල්ලා හැන්දෑ 4:00 5ට එනවා දෙන්නට නැගිට ගන්නවත් බෑ. ඉතින් ඒ කාලෙත් මිවිතත් පාවිච්චි කරනවානේ. ඉතින් බොහොම අමාරුවෙන් ගෙදරට දෙනවා දැම්මා. අපේට කිව්ව හෙට නම් නාන්න යන්නේ නැහැ. වෑන් එක අරන් වෙන කොහාට හරි යන් කියලා. එදා ඉඳන් නාන්න ගියේ නාන්න යන තැන. ඉතින් ඒ ජනප්‍රියත්වය පුදුම විදිහකට එදා තාත්තටයි ඇන්තනි සෙප්පරට සැලකුවා. ඔව් දැන් වගේ ඔය නිකන් එක විදිහේ සැලකීම් නෙමෙයි. හරිම ආදරේ. මට හොඳට මතකයි. හරිම ආදරෙන් මේ අපිට අඬ ගැහුවා. එන්න පුතාලත් එන්න යන්න කියලා. නමුත් අපි ගියේ නෑ. ඉතින් පුදුම ආදරයකින් ඒ දෙන්නව අරන් ගිහිල්ලා ඉතින් තාත්තට කියනවා මේ මාස්ටර් රොසිලින් කියලා පොඩ්ඩක් කියනවා. අර දීවරයගේ කියනනේ රොසිලින්. ඉතින් තාත්තා පුතේ ඉතින් මෙතන කියන්න බෑ රොසිලින් නැතුව. නෑ මාස්ටර් කියන්නේ නැතු රොසිලින් නැතුවනේ. මාස්ටර් කියන්නේ ඉතින් තාත්තා කියනවා රොසිලින් කියලා අන්තිසික ඇතන කියනවා. 12 පාරක් කියන්න ඕනේ. 4 පාරයි. ඔබ කොහොමද දන්නේ? මම දැන් 6ක් කිව්වනේ. කියලා එතනත් ඉතින් අර ඒකල එතකොට අර බලන් ඉන්න සෙනග ඉතින් සෑහෙන විනෝදයක් වුණා. චිත්‍රපටි විදියට. ඔව් චිත්‍රපටි විදියට. මේ තියෙන්නේ පවුලේ ඡායාරූපයක්. මේ ඡායාරූපය ගැන විශේෂ සටහනක් එකතු කරොත්. ඔව්. මේක මට අවුරුදු මං හිතන්නේ 1953 විතර ගත්තු එකක්. 3-4 වගේ මේ මට පත්තරයකින් ඇවිල්ලා ගත්තේ. මට නම් ඒක මතක නැහැ පත්තරේ මොකක්ද කියන දැන්. මට හිතෙන්නේ සරසවියද දන්නේ නැහැ. සරසවිය නෙමෙයිනේ. තිබුණේ නැහැ නේ. අර ඉස්සරහ ෆුට්බෝල් සර්පින එකද? ඔව් ඒ තාත්තක සර්පින එක. ඉතින් මේ ඒක ෆුට්බෝල් එක පිටිපස්සේ තියාගෙන බැනගෙන යනව නේද? නෑ ඒක පෙට්ටිය. ඔව් ෆුට්බෝල්. ඔක බලන්න මේක කරන්න බෑ. මේක අපේ පවුලේ ඔක්කොම ඉන්නවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අපි සහෝදරයෝ ඉන්නවා, තාත්තගේ අම්මත් ඉන්නවා. සහෝදරයෝ කී දෙනෙක්ද පවුලේ? 6යි. 6යි. ගෑනු 2යි, පිරිමි 4යි. ඒතර මේ ඔක්කොම ඉන්නවා. මේ දරුවොත් එක්ක තාත්තා ගත කරපු ජීවිතේ කෙටි සටහනක් විදිහට ඉදිරිපත්. කෙටි සටහනක් මේ මම පොඩි ඒකට උදාහරණයක් දෙන්න. මමයි මල්ලි පොඩි තාත්තගේ තියෙනවා මේ විශේෂ භාණ්ඩ වගයක්. උතන තිබුණා මේ උණ බලන උණ කටු තියෙන උණ කට්ට. ඕක තාත්තා ලාච්චුවේ දාලා තියෙන ලාච්චුව එක දවස් කැරලා ගිහලා තුන ඕක අරගෙන අපි දෙන්න මේ එහෙම මේ උණ බලනකොට බිඳුනවා ඕක මගේ ඇති. මම මල්ලිට කිව්වා අනේ මල්ලි තාත්තට කියන්න එපා. තාත්තට බය කියන්නේ හරි ගෞරවයක් තියෙනවනේ ඒ කාලේ. කවුරුත් දරුවෝ. ඉතින් මං කිව්වා මල්ලි කියන්න එපා. මේ මම මේ උණ කට්ට හංගනවා. තාත්තායි කවදාද ඕක උණ බලන්න උණ ගන්න එපා කාට හරි කියලා ඉතින් මං හැංගුවා. අංගලා ඉතින් සද්ද නොකර ඉතින් තාත්තා ඔක හෙව්වෙත් නෑ. දවසක් කාටද උණ බලන්න ඕනලා හොයලා නෑ කියලා නිකන් හිටියා. මල්ලි මායි පොඩි මේ ආරවුලක් ඇතුණා. ආරවුලක් ඇතුණා මල්ලික මං කියනවා. අපි උණ කට්ට කැඩුවා කියලා. මං කොහෙන් කියන්නේ? කිව්වා මම මේ තාත්තා උණ කට්ටට වෙච්ච දේ දන්නවද? තාත්තා කෝ නෑ දන්නේ. අයියා කැඩුවා. කවදාද? දැන් ටිකක් කල්. කෝ ඒ කෑලි තියෙනවද? අතන හැංගුවා. මට කිව්වා පුතා නගලා ගන්න. මම නගලා ගත්තා. අරගත්තන් පස්සේ මට කිව්වා පුතා මේක ඊතරම් වටින දෙයක් නෙමෙයි. නමුත් පුතා වරදක් කළා. මගේ දෙයක් අරන් ගන්න මට කිව්වේ නෑ. පුතාට දඬුවම් කරන්න. සරත් කියන මගේ මල්ලි ගිහින් කෝටුවක් කඩන් එන්න. ඉතින් තරත් කෝටුවක් කඩන් ආවා. නැහැලා
පුතාගේ වරදට මම දඬුවම් කරනවා අතල්ලන්න පාරවල් දෙකක් ගහවත් දෙකට. දැන් සරත්ගේ පැත්තට හැරගෙන පුතා වැරදි දෙකක් කරා. එක වරදක් තමයි ඒ මුණකට කඩපු වෙලාවේ අයියත් එක්ක මේ එකතු වෙලා මගෙන් එක හැංගපුවේ. ඒ වරද හංගපුවේ. දෙවෙනි වරද තමයි අයියට විරුද්ධව කේලමක් දැම්මට කිව්වේ. පාරවල් 4යි. ඉතින් ඒ වගේ අපේ තාත්තගේ හරි රසමුසුතෙන් ඔහොම නෙමෙයි ගොඩාක් දිනනවා. ගොඩාක් කියන්නේ මේ තාත්තා ඔය රංගපාපු චිත්‍රපට වල අපි දැකලා තියෙනවා අනන්තයි. නමුත් ඒවත් උන්න ගාම මේ මංගල්‍ය දවසට නත්තල් දවසට ඉතින් ටිකක් මේ සප්පායන් වුණාම ඒවා කරනවා තාත්තා. ඒ කරනකොට අපි ඒවා සමහරක් වෙලාවට 25 සැරයක් 30 සැරයක් 40 සැරයක් කොහොම බලලා ඇති. නමුත් මුළු පරම්පරාවම එවෙලටත් hina වෙනවා. ආගම දේවත්වයෙන්ම සැලකුවානේ. ඔව්. ගීතිකා කල්නාම මෙහෙවුවා. ගීතිකා ගොඩාක් හදලා තියෙනවා. මේ හැම පළවෙනි චිත්‍රපටයෙන් හම්බෙච්ච සල්ලි වලින් මේ සිනමා සමාගමේ මේ පල්ලිය සම්පූර්ණ මලුක් පෙඩියා කළා. දැන් ඉන්න ගේ හැදුවා කියලා දෙනවා ලොකු මුදලක් ඒ කාලේ ලැබිලා. රුපියල් 2000ක් කියන්නේ 50 ගණන් වල අද මම හිතන්නේ ලක්ෂ 5ක් 10ක් වගේ වටිනවා ඇති. ඉතින් ගේකුත් හදලා පල්ලියත් අලුත් පෙඩියා කරලා දුන්නා කිව්වහම ඒක නේද සුසිලි කියන්නේ. මට මතකයි මේ අපේ තාත්තා ගේ හදලා අපේ අම්මා කතා කරනවා. මේ අපේ අම්මට කියන්නේ නෝනිය කියලා. නෝනියේ ගෙටයි ඔක්කොම වැඩටයි රුපියල් 4500ක් ගිහිල්ලා තියෙනවා. ඒකට අපෙම ඇත්තද? ඉතින් 4500ක වටිනාකම ඒ කාලේ එච්චර වටිනාකමක් තිබුණා. ඉතින් මේ නමුත් මුදල් හදල් කියන එක නම් තාත්තට ඒ තරම් දෙයක් වුණේ නැහැ. මොකද ඒ කාලේ මම දැනුවත් හොඳම ගාර්මන්ට් ඒජන්ට් කෙනෙක් පඩිය ගත්ත රුපියල් 800යි. අපේ තාත්තට ඒ කාලේ රුපියල් 1000ක ආදායමක් තිබුණා. නමුත් ඒ 1000න් කරපු දෙයක්වත් නැහැ, නොකරපු දෙයක්වත් නැහැ. ඒ හැමදාම කියන්නේ කවුරු හරි ඇහුවොත් කියන්නේ කලාකාරයා කොල්ලා තමයි. එච්චරයි කියන්නේ. ඉතිහාසයේ විසින් ලියවලා තිබෙන සාධක. අපි දැන් සූදානම් වෙන්නේ අපේ ගීත ඉතිහාසයේ චිත්‍රපට ගීත ඉතිහාසයේ වඩාත් වටින සම්දිස්ථානයකට යන්නේ. කඩවුණු පොරොන්දුවට. මේ කඩවුණු පොරොන්දුවේ සියලු ගී පාර්ලෝෆෝන් තැටි වලට තමයි නැගුණේ. තැටි සෙට් එකක් ආවා. නේ? තැටි පහක්. මේ තැටි පහේ මේ ගීත සියල්ල අඩංගු වෙලා තිබුණා. ඒ යුගයේ මේ තැටි සංරක්ෂකයෝ ගාව මේවා බොහොම පරිස්සමට තිබුණා. අද අපි දැන් අහන්න සූදානම් වෙන කඩවුණු පොරොන්දුවේ ගී අතර මේ ගීතයත් අඩංගු වෙලා තිබෙනවා.